ලොව අවලස්සනම ගැහැණිය හෙවත් ලොව දිරියතම ගැහැණිය. අද අපි කතා කරන්න හිතුවේ ලෝකයේ සමීක්ෂණයක් අනුව තෝරාගත්ත ලොව අවලස්සනම ගැහැණිය ගැන. ඇය නමින් ලිසි. ඉතින් අද අපි ඒ දිරිය ගැහැණිය ගැන කතා කරමු. අවාසනාවන්ත උපතක් ඇයට සිදු වුණා. ඉතින් මේ ලිසි උපත ලබන්නේ 1989 වසරේ ඇමරිකාවේ ටෙක්සාස් වල. ඇයි ඉපදෙද්දී ඇගේ බර කිලෝග්‍රෑම් 1219ක් තරම් අඩු බරක් වෙනවා. ඇගේ දෙමව්පියන්ට ඇගේ උපදීම අහන්න වුණේ ගොඩක් දුක්බර දේවල්. ඉතින් වෛද්‍යවරුන් කියනවා ඇය හඳුනා නොගත් ඌනතාවයකින් පෙළෙනවා කියලා. ඇයට කවදාවත් කතා කරන්න, ඇවිදින්න, තමන්ගේ වැඩක් තනියම කරගන්න බැරි වේවි කියලා තිබුණා. ඉතින් දෙවියන්ගෙන් ලැබුණු පළවෙනි දරුවා මෙහෙමයි කියලා දැනගත්තාම මේ දෙමව්පියන්ට කොහොමද දේවල් හිතිලා ඇත්ද? අපහාස මැදින් ගත වූ ඇගේ ළමා කාලය. ඉතින් ලිසිගේ පොඩි කාලේ ඉඳන්ම මේ අසාමාන්‍ය රූපය නිසා අනිත් ළමයින් අතර ඇය සුන්දර ළමයෙකුනේ නැහැ. ඇයට ගත කරන්න උනේ හරිම අපහාස මදින් ජීවත් වෙන පුංචි ළමා කාලයක්. ඇය අනිත් ළමයි අතර අසාමාන්‍ය පෙනුමකින් යුක්ත නිසා අපහාසයන්ට ලක්වන එක නිතරම සිදු වුණා. සමාජය තුළ ඇයව හැඳින්නුවේ කැත කියන අප්‍රසන්න වචනයෙන්. ඉතින් මේ හැඳින්වීම ඇයව මානසිකව වගේම ශාරීරිකවත් අපහසුතාවලට පත් කළා. ලෝකයේ කැතම කාන්තාවගේ ලේපලය. ඉතින් කාලයත් එක්ක වයසින් සහ සිතුවිලි වලින් මුහුකුරා යන ඇය 2006 වසරේ තිබිච්ච ඔන්ලයින් මනාප තරගයකින් ලෝකයේ කැතම කාන්තාව විදිහට තේරී පත් වෙනවා. ඒ වගේම ලෝකයේ කැතම කාන්තාව විදිහට ඇගේ YouTube වීඩියෝ පවා එළියට එනවා. ඇය මේ හැම දෙයක්ම දිහා බලන් ඉන්නවා. ඇය මුලින්ම මේ දේවල් නිසා මානසිකව ලොකු පීඩනයකට ලක්වනවා. ඇගේ කතාව නොදන්න මිනිසුන්ට ඇය එල්ල කරන අපහාස එක්ක ඇය මේ සියල්ලම වෙන වෙනම විදිහට දරා ගන්න උත්සාහ කරනවා. කිසි දිනක ලේසියෙක්ට වැඩි නොවුණු ඇගේ බර. ඇය සතුව තවත් අසාමාන්‍ය ලක්ෂණයක් තමයි ඇගේ බර කියලා කියන්නේ. දැන් අවුරුදු 33ක් වුණත් ඇගේ බර තවම කිලෝග්‍රෑම් 29කට එහා වැඩි වෙලා නැහැ. ඇයට තිබෙන රෝගය නිසා ඇගේ බර වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ කියලා වෛද්‍යවරුන් පවසනවා. ඉතින් ඇගේ හෝමෝනයන් අක්මාවේ ග්ලූකෝස් ලේ ප්‍රවාහණයට නිදහස් කරන්න උත්තේජනයක් ලෙස ක්‍රියා කරනවා. ඉතින් ඇගේ සිරුරේ මේ ප්‍රෝටීනය නැහැ. හඳුනාගන්න තියෙන්නේ ඒ විදිහටම මේ රෝගයට මේ වන විට මුළු ලෝකයෙන්ම ලක් වෙලා තියෙන දෙන්නයි. ඉතින් මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි මැය. සමාජයේ විවිධ හේතුන් නිසා අපවාදයට ලක්වෙන ඇය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක් විදිහට ඇයව අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඇයට අපහාස කරපු අයට ඇය නියම උත්තරයක් දෙනවා. අද වෙනකොට ඇය ලෝකයේ ආදරය දිනාගන්න කාන්තාවක්. ඒ වගේම සයිබර් හිරිහැරවලට ලක්වෙන අය වෙනුවෙන් පෙනී සිටින්නයක් වෙනවා. ඒ අය වගේම විවිධ හේතුන් නිසා අපවාදයන්ට ලක්වෙන අය වෙනුවෙන් වෙනවා. ඔබව නිර්වචනය කරන්නේ කෙසේද කියන ප්‍රශ්නයට ඇය ලස්සන උත්තරයක් දෙනවා. 2014 වර්ෂයේදී වුමන් ටෝක් වැඩසටහනට සම්බන්ධ වෙලා දේශනයක් සිදු කරනවා. මිලියන 6කට ආසන්න පිරිසක් මේ නරඹා සිටිනවා. ඒ වගේම ඇය තරුණියන් වෙනුවෙන් පොත් දෙකක්ද මේ වෙනකොට ලියලා තියෙනවා. කේතනීය දිවියෙන් ගත කර හැකි ආදර්ශ මොනවාද? සමාජයේ ඔබට පහර දෙන දුර්වලතම ස්ථානය ඔබට පුළුවන් ඔබේ ජීවිතය වෙනස් කරන සන්ධිස්ථානයක් කරගන්න. ඒ ආදර්ශය තමයි ඇයගෙන් ගන්න පුළුවන් හොඳම ආදර්ශය. ඉතින් ලිසි කියන්නේ සියදිවි නසා ගන්නවා නම් උපරිම සාධාරණ හේතු තිබුණු තරුණියක් වෙනවා. ඒත් ඇය ඒ පාරේ යන්නේ නැහැ. ජීවිතය කියන අමිල වස්තුව ඇය නැති කරගන්නේ නැහැ. පෙනුම ගැන වදවෙවි ඇය ජීවිතය ගෙවන්නේ නැහැ. සමාජයට බයේ හැංගිලා ඇය ජීවිතය ගෙවන්නෙත් නැහැ. ඇය කතා කරනවා Taman වගේ මිනිසුන් වෙනුවෙන්. ඇය පොත් ලියනවා ජීවිතය ජය ගන්න ආස මිනිසුන්. ඉතින් ඇය රූපෙන් කැතයි කිව්වත් ඇය හදවතින් ලස්සනයි. ඉතින් ලස්සන විය යුත්තේ හදවත මිස මූණ නෙමෙයි කියන කතාව ඇය අපිට කියලා දෙනවා. ඉතින් ඇය වගේ හිතන්න බලන්න දකින්න පුළුවන් නම් අපි හදවතින්ම ලස්සන මිනිස්සු වෙනවා. මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා, like කරලා, comment කරලා, share කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.